හිටිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. මම අද කතා කරන්න සූදානමකුත් මේ විදිහට තියාගන්නේ. වෙන හේතුවක් නිසා නෙමෙයි කියන කතාව ගැන අපිට අනිවාර්යෙන් කතා කරගන්නට ඉඩකඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි. අද වීඩියෝ එක හරහා මට ඔයත් එක්ක කතා කරන්නටත් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අපි අද මතක් කරන්නට ඕනේ. ඉතින් කොහොමනත් තව දෙයක් අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒ තමයි දැන් ආත්මය ගැන කතා කරපු දේවල් අපිට දකින්න ලැබුණා. විශේෂයෙන්ම ආත්මය ගැන දැනගන්න හම්බුනේ එයා ගොඩාක් අසීරුවෙන් ඉන්නවා කියන කතා ටික තමයි. හැබැයි කොච්චර අසීරුවෙන් හිටියත් ඒ අසීරු කාලේ හැම දෙයක්ම විසඳගෙන ජීවත් වෙන තාලෙට පත් වෙලා තිබුණා නේද කියන කතාව ගැන අපි මේ මොහොතේදීත් කතා කරන්න උනන්දුවක් තියාගෙන ඉන්න ඕනේ කියන කතාව ගැන තමයි මම මේ මොහොතේදීත් ඔයාට මතක් කරන්නට ලෑස්ති වෙලා ඉන්නේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මට ඔයාව දැනුවත් කරන්නට chance එකක් තියාගෙන ඉන්න කියන මේ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තව දෙයක් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ මොන වගේ දෙයක් මොන වගේ හේතුවක්ද මෙතන බලපාලා තියෙන්නේ කියන කතාව ගැන අද අපිට මේ වීඩියෝ එක හරහාම මතක් කරන්න ඉඩකඩක් තියාගෙන ඉන්න වෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට සැලසුමක් ඇතුව කතා කරන්නට සූදානම්කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි අනිවාර්යෙන් ඔයාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පේෂල හිතන් ඉන්නේ හොඳ වුණාට පස්සේ වහ කරගන්නනේ. හැබැයි ඉතින් තිතස් ආත්මිට කොච්චර ආදරය කළාද ආත්මිත් එක්ක කොච්චර සතුටින් ජීවත් වුණාද කියන ඒ කාරණා ඔක්කොම තේරුම් ගන්න විතරක් ලොකුවටම උමනාවක් හදාගෙන තියෙනවා කියන ඒ කතාව ගැන විතරක්ම මම මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට කතා කරන්න අවස්ථාවකුත් ලැබලා දීලා තිබුණේ කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාලට මතක් කරන්න ලෑස්තියක් හදාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින් අපි මතක් කරන්නට උමනාවකුත් තියාගෙන හිටියේ කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්න chance එකක් හදලා දීලා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඔයා දන්නවද? ඔය ආත්මෙ ඉන්නව නේද? ආත්මිට දැන් ටික දවසකින් හොඳ කරගන්න පුළුවන් වෙනවා. හැබැයි ආත්මගේ මූණට හානියක් වෙන්නේත් නැහැ හිතපු තරමටම. ඒ වගේම තමයි ඒ ආවට පස්සේ දැන් බලාපොරොත්තු වෙනවනේ. ඒ කියන්නේ ආත්මව සම්පූර්ණයෙන්ම නැති වෙයි කියලා. හැබැයි ඒ බලාපොරොත්තුවත් හරියාකාරව නෙවෙයි වෙන්නේ. මොකද පේෂලගේ බලාපොරොත්තු සියල්ල සුන් වෙන විදිය තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව ගැන මම අද ඔයාට මේ වෙලාවේදී මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහාම අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ.